නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි හැමදෙනාටම අපි දුක මාතිකාවල හේතු ගොච්චකේ කතා කරලා අවසන්. එතකොට අපිට දැන් තියෙන්නේ චුල්ලාන්තර දුකය. මේ චුල්ලාන්තර දුකේ කියන්නේ ප්‍රධාන මාතෘකාවක්. මේකේ යටතේ තියෙනවා දුක හතක්. අපි කතා කරන ඒ කියන්නේ සප්පච්චයා ධම්මා, අපච්චයා ධම්මා, සංකතා ධම්මා, සංකතා ධම්මා, සනිදස්සනා ධම්මා ඔය අනාදී වශයෙන් ප්‍රධාන වශයෙන් මාතෘකා හතක් තියෙනවා. එතකොට මේකෙදී අපිට මේ චුල්ලාන්තර දුකේ පළවෙනි එක තමයි සප්පච්චයා ධම්මා සහ අපච්චයා ධම්මා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙතනදී මේ සප්පච්චයා ධම්මා අපච්චයා ධම්මා කියලා අපි මෙතෙක් කාලයක් ඉගෙනගත්තු දැනගත්තු යම් පරමාර්ථ ධර්ම ටිකක් තියෙනවානේ. යම්මෝ පරමාර්ථ ධර්ම ටික පරමාර්ථ ධර්ම හතරක් තියෙනවා. මෙන්න මේ හතරේදී තථාගත බුදුරජාණන් වහන්සේ ඒ පරමාර්ථවල පෙන්නනවා මේ පරමාර්ථවල ප්‍රත්‍යයෙන් සකස් වෙන පරමාර්ථ මොනවද කියන එක. ප්‍රත්‍යයෙන් උදව්වෙන් සකස් වෙන්නේ මොනවද? සප්පච්චය කියන්නේ ප්‍රත්‍ය සහිතයි. ප්‍රත්‍යංගේ උදව්පකාර සහිතව පහළ වෙන පරමාර්ථ ධර්ම මොනවද? එතකොට ඇත්තටම මේ සත්වයා කියලා අපිට ඇත්තටම තාම තේරෙන්නේ නැති එකම දේ තමයි මේ ලෝකයේ තුල මෙතන මේ නාම රූප කියන ධර්ම දෙකක් තියෙනවා කියන කාරණය. ඒ කියන්නේ අපිට තාම තියෙන ඝන සංඥා මෙතන එකක් වශයෙන් මෙතන වැටහෙනවා. මේ එකක් වශයෙන් වැටහෙන බව යම් දවසක මෙතන නාම රූප දෙකක් පවතින බව යම් දවසක අපිට ප්‍රත්‍යක්ෂ වුණොත් යම් නුවණසකට හසු වුණොත් අන්න ඊළඟ දේ තමයි මෙන්න මේ නාම රූප ධර්මයන්ගේ ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියලා එකක් තියෙනවා. දැනට ඔළුවට දාගන්න යන අවස්ථාවක් නැහැ. මෙව ඔක්කොම අපි යම් භාවනාව සිද්ධ කරගෙන එනකොට යම් යම් මනසවල වල සිද්ධ වෙන තැන්. නමුත් පෘතුජන අපිට හරි වටිනවා. මොකද හේතුව අපේ මනස තුල ගොඩනැගිලා තියෙන මේ රාග දේශ මොහ කියන ධර්මයන් සකස් වෙන්නේ මෙන්න මේ සකස් වෙලා තියෙන ධර්මයන්ගේ තියෙන ස්වභාවය අනවබෝධය තේරෙන්නේ නැතිකම. එතකොට අපි කතා කරපු බුදුරජාණන් දේශනා කරන සප්පච්චය කියන්නේ මොකද්ද? ප්‍රත්‍යයෙන් සකස් වුණා. එහෙනම් ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච පරමාර්ථ ධර්ම තියෙනවා. මේ ඔක්කොම පරමාර්ථයක් නේ. මේ ඔක්කොම පරමාර්ථයක්. එතකොට අපි කතා කරන මේ මම කියලා ගන්න මේ හැමදේම අපි කතා කරමු. මේ හැමදේම ඇහැ කියන්නේ පරමාර්ථයක්, ඇහැට පේන රූපේ පරමාර්ථයක්, කන පරමාර්ථයක්, කනට ඇහෙන ශබ්දේ පරමාර්ථයක්, සිත පරමාර්ථයක්, සිත තුල පහළ චෛසික පරමාර්ථයක්. එතකොට පරමාර්ථයන්ගෙන් තොරව වෙන කිසිම දෙයක් මේ ලෝක ධාතුවේ නැහැ. පරමාර්ථය. මෙන්න මේ පරමාර්ථ ධර්මයන් නිකන් නෙමේ සකස් වෙන්නේ, ප්‍රත්‍යයෙන් සකස් වෙන්නේ. අපි මෙතෙක් කාලයක් ගොඩනගාගෙන ඉන්නේ මේ ඇහැ කියන ලෝකයේ, කන කියන ලෝකයේ, දිව කියන ලෝකයේ මේ පරමාර්ථ ධර්ම වල බැඳිච්ච මනස සකස් වෙන. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පරමාර්ථ ධර්මات ප්‍රත්‍යයෙන් සකස් වෙන්නේ කියන කාරණය. ඒ නිසා එතකොට මෙන්න මේ කොටස භාග්‍යතුන් වහන්සේට අපිට පෙන්වලා දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. මොකද හේතුව යම් මට්ටමකින් හෝ අපි මේ ලෝකයේ තුල බැඳෙන ගති අඩු වීමට මේක ලොකු පිටුපාලක් වෙනවා. එහෙනම් පරමාර්ථ ධර්ම හතරක් තිබුණා. මේ තමයි චිත්ත, චෛතසික, රූප, නිර්වාණ. මෙන්න මේ පරමාර්ථ ධර්ම හතර ඇතුලේ මතක තියාගන්න සප්පච්චය වූ පරමාර්ථ ධර්ම තියෙනවා. සප්පච්චය කියන්නේ මොනවද? හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන, හේතු ප්‍රත්‍යයන්ගේ උපකාර ලබන මෙන්න මේ පරමාර්ථ ධර්ම ටිකක් විද්‍යමාන වෙනවා. එතකොට මතක තියාගන්න අපි ගත්තොත් මොන ප්‍රත්‍යයෙන්? කර්මය වෙන්න පුළුවන්. අවිද්‍යාව, තණ්හාව, උපාදානය. ඒ විතරක් නෙමෙයි කර්මය, චිත්තය, ඍතු, ආහාර මෙන්න මේ දේවල් නිසා සකස් වෙන පරමාර්ථ ධර්ම තියෙනවා.
ඒක තමයි මතක තියාගන්න. මොනවද ඒක ප්‍රත්‍ය විදිහට අපි කතා කරන්නේ? අවිද්‍යාව, තණ්හා, උපාදාන, තව කර්මය, චිත්තය, ඍතු, ආහාර මේ දේවල් වල උදව්පකාරයෙන් සකස් වෙන ධර්මයන්ට කියනවා සප්පච්චය ධම්ම කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දකිනවා මේ පරමාර්ථ ධර්ම හතර ඇතුලේ සප්පච්චයෝ පරමාර්ථ ධර්ම රාශිය. මොනවද? ඒ තමයි මතක තියාගන්න මේ අටවිසි රූපේම සප්පච්චයයි. චක්කු ප්‍රසාදේ සප්පච්චය. චක්කු ප්‍රසාදේ සකස් වෙන්නේ පූර්ව භව තණ්හාව. ඒ පූර්ව භව තණ්හාව තුල එක කොට නැගින්න බලපාපු අවිද්‍යාව, උපාදානය, වර්තමාන කබලින්කාර ආහාරය. ඉතින් මේ දේවල් උපකාර වලින් තමයි මේ චක්කු ප්‍රසාදේ නඩත්තු වෙන්නේ. ඒක සකස් වුනේ සහ නඩත්තු වෙන්නේ. ඒ වගේම වර්ණ රූපය මේ අටවිසි රූපෙම මතක තියාගන්න සප්පච්චයයි. එහෙනම් මතක තියාගන්න අපි මෙතෙක් කාලයක් මේ ගරු භාවයේ හිතාගෙන ඉන්න මේ චක්කු ප්‍රසාදය මෙන්න මෙබඳු ස්වභාවයක් පවතිනවා. ඊළඟ සෝත ප්‍රසාදයකින් මේ ඔක්කොම එහෙමයි. ඊළඟ දේ තමයි චෛතසික ධර්ම 52. මේක සප්පච්චයයි. කර්මය, චිත්තය අපි ගත්තොත් වේදනාව කියන චෛතසික ගත්තාම ඒ ස්පර්ශය නිසා වේදනාදී ධර්ම පහළ වෙනවා. වේදනාව කියන ධර්මය පහළ වෙන්නත් ඒත් අවිද්‍යාව, තණ්හා. මොකද මේ භවයේ තුල මේ නාම ධර්ම ටික සකස් වුනේ දැන් අපි කතා කරනවානේ විඥානපච්චා නාම රූපං කියලා. එහෙනම් ඒ විඥාන ප්‍රත්‍යයෙන් මේව සකස් වෙලා තියෙනවා. සංඛාරයන්ගේ බලපෑම තියෙනවා විඥාණයට. ඒතර මේ දේවල් සකස් වුනේ හේතු ප්‍රත්‍යයෙන්. මේක ඉබේ පහළ වුණා නෙමෙයි. එහෙනම් ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ධර්මයක් මේ වේදනාව කියලා කියන්නේ. අපි කියන්නේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා ඔය එහෙනම් කරුණු තුනක් නිසා ස්පර්ශික වේදනාපච්චා තණ්හා මේ වගේ ඉතින් මේවා පිළිබඳව ඇතුළට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මතක තියාගන්න. එහෙනම් මේ වේදනාදී චෛතසික ටික සප්පච්චයයි. චෛතසික 52ම සප්පච්චයයි. ඔය කතා කරපු අවිද්‍යාව, තණ්හා, උපාදාන, කර්මය, චිත්තය, ඍතු මොනියම් හෝ දේවල් වලින් වේදනාව ආහාරයෙන් සකස් වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රධාන වශයෙන් මේව සකස් වෙන හේතු ධර්ම තියෙනවා. ඊළඟ දේ තමයි මතක තියාගන්න සංඥාව, ඊළඟ සංඛාරය නම් චෛතසික ධර්ම 52ම සප්පච්චයයි. බලන්න එහෙනම් මේ වෙලාවේ පහළ වෙන මේ චෛතසික ධර්ම පවා හේතු නිසා පහළ වෙන්නේ. සිතත් සප්පච්චය. සිත 89ම සප්පච්චයයි. ප්‍රත්‍යංගින් සකස්. දැන් බලන්න අපි ප්‍රතිසන්දි ගන්නකොට ප්‍රතිසන්දි සිත. ඒතර ප්‍රතිසන්දි සිත පහළ වුණේ කොහොමද? අතීත අවිද්‍යාව, තණ්හාව, කර්මය, උපාදාන මේ දේවල් නිසා. ඊට විඥාන ඒ අතීත කර්මය නිසා මේ ජීවිතේ විපාක සිත පහළ වුණා. ඒ මූලික පහළ වෙච්ච මේ භවයේ මූල්ම සිත පහළ වුණා. ඉතින් මේ වගේ මේ දේවල් සකස් වුණේ මෙන්න මේ හේතු ප්‍රත්‍යංගයෙන්. ඒ නිසා මේ හිතත් සප්පච්චයයි. මේ පහළ වෙන මේ වෙලාවේ මේ පහළ වෙන හිතත් සප්පච්චයයි. ඒ නිසා තමයි මේ සිතුවිලි පහළ වෙන එක මනසක නතර කරන්න බෑ. ඒක ප්‍රත්‍යංගයෙන් සකස් වෙන්නේ. එහෙනම් ඉතින් නිරෝධය සමවදින්න වෙනවා. ඉතින් මොකක් හරි ඒ වගේ එකකින් තමයි මේ චිත්ත ප්‍රවෘත්ති නතර කරන්න වෙන්නේ. නමුත් මේ සිතුවිලි පහළ වීම අනිවාර්යෙන් ප්‍රත්‍යංගයේ උදව්පකාර මත සිද්ධ වෙන කටයුතු. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මතක තියාගන්න. මේ සතරක් වූ පරමාර්ථ ධර්ම ඇතුලේ සප්පච්චයෝ පරමාර්ථ ධර්ම තුනක් තියෙනවා. චිත්ත, චෛතසික, රූප කියන මේ ධර්ම තුනම මේ පරමාර්ථ ධර්ම තුනම සප්පච්චයයි. මම හිතන්නේ පැහැදිලි නැතුව ඇති සප්පච්චය. ඉතින් ඕකේ අමාරු විග්‍රහයක් නැහැනේ. ඒතර මෙතනදී අපිට දැනගන්න තියෙන්නේ දැනුමක් වශයෙන් දැනට තේරුම් ගන්න මොනවද සප්පච්චය වෙන්නේ? චිත්ත, චෛතසික, රූප. එහෙනම් පරමාර්ථ ධර්මවල මේ පරමාර්ථ ධර්ම තුන මොනවද? චිත්ත, චෛතසික, රූප මේ ටික සප්පච්චයයි. එහෙනම් අපිට තියෙන්නේ මෙන්න මේ ප්‍රත්‍යංගෙන් සහිත වූ ධර්ම ටිකත් ඇත්තටම මොනවද මේ? අන්න ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය වශයෙන් අපි බෙදලා වෙන් කරලා තේරුම් ගන්නට ඕනේ. එහෙනම් බලමු සප්පච්චය කියන මෙන්න මේ ධර්මයන් ස්කන්ධ කීයක් තියෙනවද? එහෙනම් සප්පච්චය කියලා පහළ වෙන්නේ මොනවද? අපි හිතුවට මේක මම මගේ ලෝකයක් පහළ වෙනවා කියලා නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ස්කන්ධයන්ගේ පහළවීමක් තියෙනවා. මොනවද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය. එහෙනම් ස්කන්ධ පහටම මෙතන අපිට අභිධේයාර්ථ ටික ලැබෙනවා. අටවිසි රූපේ රූපස්කන්ධය වෙනවා. චෛතසික 52 වේදනාස්කන්ධය වෙනවා. සංඥාව සංඥාස්කන්ධය වෙනවා. ඊතුරු චෛතසික 50 සංඛාරස්කන්ධය වෙනවා. සිත 89 විඥානස්කන්ධය වෙනවා. ආයතන වශයෙන් ගත්තාම මම හිතන අපහසු නෑ. මේ වෙනකොට මේ ඕගොල්ලන්ට බොහොම පැහැදිලිව ඇති තේරෙනවා. ඒ නිසා
ආයතන 12ටම තියෙනවා. චක්කු ප්‍රසාදය චක්කායතනේ, සෝත ප්‍රසාදය සෝතායතන, අටවිස රූපේ තියෙන හින්දා අපිට රූප ආයතන 10ම ගන්න පුළුවන්. සිත 89 මන ආයතනේ වෙනවා. පැහැදිලිනේ. එතකොට චෛසික 52යි, සුකුම රූප 16යි, ධම්ම ආයතනේ වෙනවා. එහෙනම් සප්පච්චය කියලා කියන්නේ මොකද්ද? ආයතන 12ක්. දැනට මේ අපේ මමත්වයේ අපි ගතා කරපු අපි අවබෝධ නොකරපු නිර්වාණ ධාතුව හැර ඉතුරු සියල්ලම සප්පච්චයයි. නම් මේ ශරීර කූඩු වන ආයතන 12ක්. මේක ප්‍රත්‍යයන් නිසා පවතින. ප්‍රත්‍යයන් නිසා හැදිච්ච ධර්මයක් මේක. බලන්න ඒක නිසා අපිට මේ වෙහසක් දැනෙන්නේ. එහෙනම් මේක ආයතන 12ක්. ධාතු 18ක්. චක්කු ධාතු, සෝත ධාතු, මං හිතන පහසු නැහැ. ගහන ධාතු, දිව්වා ධාතු, රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ දෙන රූප 28 ඇතුලේ ওই ධාතු ටික නියෝජනයට ඉන්නවා. චක්කු විඥාන ධාතු, සෝත වේ ධාතු පාඩ දෙපස් විඥාන සිත් ටික තියෙනවා. සම්පටිච්ච නියුගලය, පංචද්වා වර්ජනය, මනෝ ධාතුවට යෙදෙනවා. ඊතුරු සිත් 76 මනෝ විඥාන ධාතුවට සංග්‍රහ වෙනවා. චෛසික 52යි, සුකුම රූප 16යි, ධම්ම ධාතු වෙන ධාතු 18ටම මෙතන පිරිස ඉන්නවා. එහෙනම් මතක තියාගන්න. එහෙනම් සප්පච්චය වූ ධර්ම කියන්නේ ධාතු 18ක පහළ වීමක්. එහෙනම් මතක තියාගන්න. මේ සිතක් පහළ වෙනවා කියන්නේ ඒක ප්‍රත්‍යයන් සහිත පහළ වෙච්ච දෙයක්. එහෙනම් ඒ ප්‍රත්‍යයන්ගෙන් සකස් වුණා නම් අනිවාර්යයෙන් මේ ධර්මයන්ගේ නිරෝධිකුත් සිද්ධ වෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මෙතන අපිට මෙතන එහෙම ඇලිලා බැඳිලා කටයුතු කරන්න කියලා දෙයක් මෙතන තව දුරටත් මෙතන නැත. ඒක අපි හදාගත්තු ලෝකයක් තුල අපි ජීවත් වෙන මේ මම්මුලා වෙච්ච බවක් තියෙනවා. හැර මෙතන ඉස්සරහට පවත්වන්නට ඒ අනාදී වශයෙන් මෙතන යම් අවබෝධය සඳහා අවශ්‍ය කරන ඒ කුසලාදී ධර්ම පූර්ණේ කරනවා. හැර මෙතන රැඳී ඉන්නට නැත්තම් මෙතන සතුටු වෙන්නට කියලා දෙයක් මෙතන හම්බ වෙන්නේ නැහැ. මෙතන තියෙන ස්කන්ධ පහ, ආයතන 12, ධාතු 18, ආර්ය සත්‍ය වශයෙන් නිර්වාණ ධාතුව හැර නිර්වාණ ධාතුව අපිට ආවේ නැහැ නේ සප්පච්චය වලට. එහෙනම් නිවන කියන එක අපිට ගන්න බෑ. නිරෝධ සත්‍ය ගන්න බෑ. ලෞකික සිත් 81යි, ලෝභය හැර චෛසික ධර්ම 51යි, අටවිස රූපයයි, දුක්ඛ සත්‍ය වෙනවා. ලෝභයේ සමුදය සත්‍ය වෙනවා. සතර මාර්ග වල නම් සෝතාපට්ටි මාර්ගාංගට දෙන, සකුදාගාමී මාර්ගාංගට දෙන, අනාගාමී මාර්ගාංගට දෙන, අරිහත් මාර්ගාංගයට දෙන මොකද වෙන්නේ? අන්න මාර්ග සත්‍ය බවට පත් වෙනවා. ඉතින් මෙතන මාර්ග සත්‍ය තියෙනවා. මොකද ලෝකෝත්තර හිතට අපි අරන්නේ තියෙන්නේ. ඒ නිසා එහෙනම් සප්පච්චේ ධර්ම වල මොනවද තියෙන්නේ? අන්න මතක තියාගන්න. දුක්ඛ සත්‍ය තියෙනවා, සමුදය සත්‍ය තියෙනවා, මාර්ග සත්‍ය තියෙනවා. එහෙනම් සප්පච්චේ කියන්නේ මොකද්ද? ඔන්න සත්‍ය තුනක්. එහෙනම් ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොනවද? සප්පච්චයා ධම්මා, ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙන පරමාර්ථ ධර්ම හතරක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා අවබෝධ කරගෙන දේශනා කරලා ඒ පරමාර්ථ ධර්ම වලත් පරමාර්ථ ධර්ම තුනක් සප්පච්චයයි කියලා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගන්නවා. බලන්නගෙන චක්කු ප්‍රසාදය පරමාර්ථ වශයෙන් උත් අවබෝධ කරනවා. ඒ විතරක් නෙමෙයි. මොකද අපි ප්‍රසාදයක් දැකපු ඵලියට තණ්හාව දුරු වෙන්නේ නැහැ. ඒ ප්‍රසාදයේ තුල ප්‍රසාදේ සකස් වෙන්න හේතුඵල යම් දවසක අපි නෝනින් දකින්න. එතකොටයි අපිට මේ චක්කු ප්‍රසාදයේ තුල අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන කාරණේ මනාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එනිසා මේ ප්‍රත්‍යයන් සහිත බව. මොකද ස්කන්ධ පහක් ඇති බව දැනගත්තු ඵලියට නිවන් දකින්න බෑ. යම් ආකාරයක ditthi visuddhiය සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ਸਰව සම්පූර්ණ අවබෝධයක් ඉන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ පරමාර්ථ ධර්ම වල හේතු ධර්මයන් අපි තේරුම් ගන්න අවබෝධ වෙන්නට ඕන. ඒ සඳහා මනස වඩන්නට ඕන. දැන් අපි හිතන්නකෝ දැන් මේ මල් පොකුර ඉතින් අපි සප්පච්චයයි තමයි. හැබැයි මෙතන තියෙන්නේ යම් ධර්මයක් කියන බව තේරුම් ගත්තු ඵලියට එහෙම ක්ලේශයන් ප්‍රහාණය වෙන්නේ නැහැ. එහෙම ප්‍රහාණය වෙන්නේ නැහැ. එහෙම ප්‍රහාණය වෙන්න සසරේ ළඟ ජීවිතවල වඩලා මේක පිළිබඳව යම් හොඩුවව ලැබෙනකොට තමයි රහත් වෙන්නේ. නමුත් අපි වගේ උදවියට මේක සෑහෙන්න මේක තේරුම් අරගෙන යම් සිහියක් නුවණක් පාවිච්චි කරලා සති සමාධි ප්‍රඥාව වඩලා අන්න එතකොට තමයි මෙතන මේ වර්ණ රූපය කියන්නේ පරමාර්ථයක්. එහෙම පරමාර්ථ ධර්මයක් විද්‍යමාන වෙනවා, පවතිනවා. ඒක මායාවක්වත් බොරුවක්වත් නෙමෙයි. ඒක සත්‍යයක්. හැබැයි මේ පරමාර්ථ සත්‍යයත් මොකද්ද? හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්. සප්පච්චයයි බව. එහෙනම් හේතුන්ගෙන් සකස් වෙන්නේ මොකක්ද? අන්න භාග්‍යතුන දෙය උපාදෝ පඤ්ඤායති, තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති, වයෝ පඤ්ඤායති. අන්න
හට ගැනීමක් පේන්න තියෙනවා. පැවතීමේ වෙනස්කමක් දකින්න තියෙනවා. නිරෝධයක් දකින්න තියෙනවා. ඔන්න නේද? සප්පච්චයයි නම් ඔව් මෙන්න මේ ටික යම් දවසක මනසට සේන්දු වෙන්නට ඕනේ. එතෙන්ට අපිට මේ මනස වඩන්නට වෙනවා. ඒක පුරුදු කරා යනකොට මෙන්න මේ වගේ තියෙන මේ නැතු මේ පරමාර්ථ ධර්මයන් මෙහෙම තියෙනවයි කියලා දැනගත්තු ඵලියට තණ්හාව දුරු වෙන්නේ නැහැ. යම් බලපෑමක් නම් තණ්හාව දුරු වෙන්නේ නැහැ. හිතේ ආසාවෙන් ඇදිලා යනවා මේ ධර්මයන්ට. ධර්මයෙන් ඇදිලා යනවා. ඒක නවත්තන්න බෑ. ඒක නවත්තන්නට නම් එතන තියෙන ඉතුරු ටිකත් අපිට අවබෝධ කරගන්නට වෙනවා. ඒ නිසා පිළිමද ඒව ඇතුළට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මතක් කරලා දුන්නේ අපි මෙතන මේ නාම රූප දෙකක් තියෙනවයි කියලා තේරුම් ගත්තු ඵලියටම සත්‍ය අපිට අවබෝධ කරගන්න බෑ. අපි තවදුරටත් මේක පුහුණු කරනකොට මේකේ සප්පච්චේ බව මේකත් මෙහෙම එකක් නේද කියන දවසට නුවණට මුණ ගැහෙනකොට තමයි මෙන්න මේ ක්ලේශයන් ප්‍රහාණය වෙන්න පටන් ගන්නෙ. එහෙනම් ඔය ටිකක් නිකන් කතා කළේ. එහෙනම් ඔන්න අපි සප්පච්චේ පදේ කතා කළා. ස්කන්ධ වශයෙන් 5යි, ආයතන වශයෙන් 12යි, ධාතු වශයෙන් 18යි, ආර්ය සත්‍ය වශයෙන් 3යි. එතකොට අනිත් පදේ තමයි අපච්චය ධම්ම. මම හිතන්නේ මේක අපහසු නෑ. අපච්චය ධම්මා කියලා කියන්නේ ප්‍රත්‍යංගින් සකස් නොවන. මොකද්ද? නිර්වාණ ධාතුව. නිර්වාණ ධාතුව. අනුප්පාද නිරෝධය. රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, නිබ්බානං අති වචන. අපච්චය ප්‍රත්‍යංගයෙන් සකස් වෙච්ච දෙයක්. එහෙනම් ප්‍රත්‍යංගයෙන් නිවන සකස් වෙනවා නම් නිවනත් මොකද වෙන්නේ? නිවනත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන්නට වෙනවා. එහෙම ඵල ධර්මයක් නෙමෙයි නිවන කියලා කියන්නේ. ඵල ධර්මයක් නෙමෙයි. නිවන කියන්නේ ඵලයක් නෙමෙයි. ඒක හේතුවක්. මොකද හේතුව එබඳු ස්වභාවයට අපේ මනසපත් වෙන්න මේ ක්ලේශයන්ගේ දුරු වෙන බව අපි මේ පැත්තට ඇදලා ගන්න නිසා නිවන හේතුවක් වෙනවා. මිසක් කවදාවත් නිවන ඵලයක් වෙන්නේ නැහැ. ඒක උපනිශ්‍රේ භාවයෙන් තමයි නිවන අපිට හේතු භාවයෙන් උපකාර වෙන්නේ. ඒ නිසා නිවන කියන්නේ අපච්චය ධර්මයක්. ඒක මාර්ගඵල සිත් වලට තමයි අරමුණු වෙන්නේ. ක්ලේශයන්ගේ නිරෝධ භාවය. සබ්බ සංකාර සමතෝ සබ්බෝපතිපටි නිස්සග්ගෝ තණ්හක්කය. මේ තණ්හාවේ දුරු වීම, සියලු ක්ලේශයන්ගේ සංසිඳීම කියනවා මෙන්න මේ විමුක්තිය. මතක තියාගන්න එක තමයි නිර්වාණ ධාතු වෙන පරමාර්ථ ධර්ම ඇතුලේ ප්‍රත්‍යංගයෙන් සකස් නොවන එකම පරමාර්ථ ධර්මයයි තියෙන්නේ තමයි මොකද? නිර්වාණ ධාතුව. ඉතින් මේකේ නිර්වාණ ධාතුව ස්කන්ධයන්ගෙන් විමුක්තයි. ඒ හේතුව ස්කන්ධ කියන්නේම අතීත අනාගත වර්තමාන වූ ධර්මයක්. එහෙනම් නිවන අතීත අනාගත වර්තමාන වෙන්නේ නැහැ. ඒ නිසා කාල විමුක්තයි. හැබැයි මාර්ගඵල සිත් වලට අරමුණු වීම භාවයෙන් සියුම් භාවයක් තියෙන නිසා අපි ඒක සංග්‍රහ කරනවා මොනවද? ආයතනවල ධම්මායතනයට, ධාතුවල ධම්ම ධාතුවට, ආර්ය සත්‍යවල නිරෝධ සත්‍යයට. එහෙනම් අපච්චය ධම්මා කියලා අපිට මුණ ගැහෙන මේ පරමාර්ථය එනම් නිර්වාණ ධාතුව ස්කන්ධ නැහැ. ස්කන්ධයන්ගේ විමුක්තයි. ආයතන වශයෙන් එකයි, ධාතු වශයෙන් එකයි. ඒ තමයි ධම්ම ධාතුව. ආයතන වශයෙන් ධම්මායතනේ, ආර්ය සත්‍ය වශයෙන් එකයි. ඒ තමයි නිරෝධාර්ය සත්‍ය. එහෙනම් ඔන්න අපි චුල්ලන්තර දුකේ පළවෙනි අපි පද දෙක තමයි කතා කරන්නේ. මොකද සප්පච්චය ධම්මා, අපච්චය ධම්මා. එහෙනම් මම හිතන්නේ මේකේ නොතේරෙන තැනක් තියෙනවා නම් අහන්න දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්නම්. එහෙනම් ජීවිතයේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ බොහොම කාලයකින්. ඒ නිසා අපි මේ මානසික පුහුණුවක් නැත්නම් මේ නිවන් දකින්නට අපි තුල කුසල ධර්මයන් අපි දියුණු කරගත යුතුයි, පුරුදු කරගත යුතුයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්නනවා මේ ලෝකයේ තුල මේ චිත්තචෛසික කියනා වූ මේ ධර්ම, රූප ධර්ම ටික සප්පච්චේ හැටියට නිර්වාණය අපච්චේ ධර්මයට මේ අපච්චේ නම් වූ නිර්වාණ ධාතුව තමයි අපි සාක්ෂාත් කරගත යුතු. ඒ සඳහා තමයි අපි මේ තණ්හාව දුරු වෙන මාර්ගයක් තමයි අපි මේ පුරුදු කරගෙන යන්නේ. නිසා අද දවසේ ඔය කාරණේ බොහොම කෙටියෙන් කතා කළේ. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.